ඉවර වෙලා A-level වලට තාක්ෂණ වේදේ විෂය ධාරාවට අලුතින්ම එකතු වෙන්නේ ඉන්න ඔයාට. ඉතින් අද වීඩියෝ එකකින් අපි බලමු තාක්ෂණ වේදේ විෂය ධාරාවෙන් ඔයාට හදාරන්න පුළුවන් විෂයන් මොනවාද කියලා. ඉතින් ඔයා තෝරගන්නේ ඉංජිනේරු තාක්ෂණ වේදය නම් විශ්වවිද්‍යාල අත්පොතට අනුව පළමු විෂය විදිහට ඉංජිනේරු තාක්ෂණ වේදයත්, දෙවැනි විෂය පොදු විෂයක් විදිහට තාක්ෂණ වේදය සඳහා විද්‍යාව විෂයත්, තුන්වෙනි විෂය විදිහට ආර්ථික විද්‍යාව, භූගෝල විද්‍යාව, ගෘහ ආර්ථික විද්‍යාව, ඉංග්‍රීසි, සංනිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය, තොරතුරු සහ සංනිවේදන තාක්ෂණය, චිත්‍ර, ව්‍යාපාර අධ්‍යයනය, කෘෂි විද්‍යාව, ගිණුම්කරණය, ගණිතය මේ කියන විෂයන්ගෙන් කැමති විෂයක් තුන්වෙනි විෂය විදිහට ඔයාට තෝරගන්න පුළුවන්. ඉතින් ඔයා තෝරගන්නේ ජෛව පද්ධති තාක්ෂණ වේදේ විෂය ධාරාව නම් පළමු විෂය විදිහට ජෛව පද්ධති තාක්ෂණ වේදයත්, දෙවැනි විෂය පොදු විෂයක් විදිහට තාක්ෂණ වේදය සඳහා විද්‍යාවත්, තුන්වෙනි විෂය විදිහට ආර්ථික විද්‍යාව, භූගෝල විද්‍යාව, ගෘහ ආර්ථික විද්‍යාව, ඉංග්‍රීසි, සංනිවේදන හා මාධ්‍ය අධ්‍යයනය, තොරතුරු සහ සංනිවේදන තාක්ෂණය, චිත්‍ර, ව්‍යාපාර අධ්‍යයනය, කෘෂි විද්‍යාව, ගිණුම්කරණය සහ ගණිතය මේ කියන විෂයන්ගෙන් කැමති විෂයක් තෝරගන්නට පුළුවන්. ඉතින් ඔයාටත් පුළුවන් මේ විෂයන්ගෙන් ඔයා කැමතිම ඔයාට ගැලපෙන විෂයන් තෝරගන්න. ඉතින් තවත් වීඩියෝ එකකින් හම්බෙනකම් අදට ගිහිල්ලා එන්නම් මේ Tech and Chat.